සුබ දවසක් සියලු දෙනාටම Breath of Nature නාලිකාව සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි බලමු බුලත් වගාවකදී පාත්ති ක්‍රමයට පැල සිටුවා ගන්නේ කොහොමද කියලා. ප්‍රථමයෙන් බුලත් වගාව සඳහා තෝරා ගන්නා භූමිය සමතලා භූමියක් විය යුතු අතර හොඳින් සූර්යාලෝකය ලැබෙන ස්ථානයක්ද විය යුතුයි. මෙසේ අප විසින් තෝරා ගන්නා ලද ස්ථානය හොඳින් පිරිසිදු කර බුලත් වගාව සඳහා සකසා ගත යුතුයි. පිරිසිදු කරගත් භූමියේ අඩි 4.25 ප්‍රමාණයේ එසේ නැත්නම් මීටර් 1.2 7.5 ප්‍රමාණයේ පාත්ති සලකුණු කරගත යුතුයි. එම සලකුණු කරගත් පාත්තිවල මායිම් සලකුණු කර ගැනීම කළ යුතුයි. දැන් අපි සකසාගත් පාත්තියේ අඩි 1.5ක් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩි කර ගැනීම කළ යුතුයි. පාත්තිය තුල පවතින මුල් කැබලි, ගල් කැබලි ඉවත් කිරීම මගින් රෝග හා පලිබෝධ වලින් බුලත් පැල ආරක්ෂා වීම මෙන්ම මූල පද්ධතියේ අඛණ්ඩ වර්ධනයටද මහඟු දායකත්වයක් සපයනවා. පසුව පොළොව මට්ටමින් අඟල් 4ක් පමණ සිටින පරිදි ගිල්ලූ පාත්ති සකසා ගත යුතු අතර මතු පිට පස වෙනම සිටින ලෙස වෙන් කරගත යුතුයි. මෙහිදී මතු පිට පස නැවත පාත්තියට දැමීම වඩාත් යෝග්‍යයි. ගිල්ලූ පාත්ති මගින් ජලය නිසා පස මතු පිට සිදුවන පාංශු කාදනය අවම වන අතර පෝෂක ඉවත්වීමද අවම වෙනවා. සකස් කර ගන්නා ලද පාත්ති ජීවාණුහරණය කර ගැනීම මගින් නිරෝගී බුලත් වගාවක් ලබා ගන්න පුළුවන්.
ජීවාණුහරණයට ක්‍රම කිහිපයක් ඇත. පිදුරු 10 හා පිදුරු අනුපිළිවෙලින් තට්ටු 3ක් ලෙස පිළිස්සීම වඩාත් ලාභදායී ක්‍රමයක්. මෙහිදී සුරන් හමන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගිනි තැබීම මගින් වැඩි වේලාවක් පාත්ති ජීවාණුහරණය කරගන්න පුළුවන්. ජීවාණුහරණය කරගත් පාත්තියේ මතු පිට පස නැවතත් බුරුල් කර ගැනීමක් සිදු කරගන්න ඕන. ඉන්පසු ඉනි සිටුවන ස්ථාන ලකුණු කර ගැනීමක් සිදු කරගන්න ඕන. මෙහිදී අඩි 1මාරක ප්‍රමාණයෙන් ඉනි සිටුවන ස්ථාන පේලි 3කට සිටිනසේ සලකුණු කරගන්න ඕන. ඉන්පසු අප විසින් සකස් කරගත් පාත්තියේ සිටුවීමට ගුණාත්මක බවින් ඉහළ මෞෂාකයකින් ලබාගත් දඩු කැබලි තෝරා ගැනීම සිදු කළ යුතුයි. ගුණාත්මක මෞෂාකයකින් දඩු කැබලි ලබාගත් පසු අප සිටුවාගත් ඉනි සලකුණු මැදිවනසේ උදුරු තලයක පමණ ගැඹුරට වලවල් හාරා ගැනීම සිදු කළ යුතුයි. අප විසින් සකසාගත් වලවල් තුළ එක ඉන්නකට බුලත් දණු 2ක් සිටිනසේ ඉනි සලකුණු දෙසට ඇල කර බුලත් දණු සිටුවීම සිදු කළ යුතුයි. පසුව පාත්තිය තුළ ඇති වලගොඩලි තුනී කොට හොඳින් ජලය දීම කළ යුතුයි. මෙසේ දඩු කැබලි සිටුවාගත් විගස පොල් අතු වැනි මාධ්‍යයක් උපයෝගී කරගෙන පාත්ති හොඳින් ආවරණය කළ යුතුයි. දින 21ක් යනතුරු පොල් අතු ආවරණය ඉවත් නොකළ යුතු අතර පාත්තියට හොඳින් ජලය දීම දිනපතා සිදු කළ යුතුයි. තවත් මෙවැනි වීඩියෝයකින් ඔබ හමුවන තුරු
අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්.